ජාතික මෙහෙවර. අයිබෝවන් සුබුදෑසනක් ඔබගේ ජීවිතයට අත්වැලක් වෙන්නට ශක්තියක් වෙන්නට නිරෝගී ජීවිතයක් ගත කරන්නට හැකි සෑම විටම උපදෙස් ලබා දෙන තෝතැන්නක් ලබා දෙන තිලිනය ජාතික මෙහෙවර ආරම්භ කරන්නට අපි සූදානම් වන්නේ. අද දවසේදී දැන් අද මාර්තු 28 වෙනිදා අප්‍රේල් 1 වෙනිදා එනවා. උත්සව සමය ළඟ එනවා. තව දවස් 17යි සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට කාර්යබහුල කාල සීමාවක් අපි ගත කරන්නේ. විශේෂයෙන්ම කඩවල් වල බොහොමයක් පිරිස අපි රැඳී සිටින සති දෙකක් මේ අතර වාරේ අපි සෞඛ්‍ය ගැන හිතන්නත් ඕනේ කියලා අපිට හිතුණා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ඇතුළුව බොහොමයක් පාර්ශව සමාජයේ ඇබ්බැහි වෙලා තිබෙන කාරණයක් තමයි දුම් වැටි කියන්නේ. ඉතින් දුම් වැටි කියන කාරණේත් එක්ක සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ගැටලු මතුවෙනවායි කියන තත්වයක් නිතැතින්ම අපිට මතක් වෙනවා. එතකොට දුම් වැටි අවම කරන්න නම් රටක් විදිහට අපි එකතු වෙන්න ඕනේ. අවම කිරීම පිටුපස තිබෙන්නේ සෞඛ්‍යමත් සමාජයක්. ඉතින් අද දවසේ අපේ සම්පත්දාරියා විදිහට සම්බන්ධ කරගත්තා මධ්‍යස්ථාන සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ව්‍යාපෘති නිලධාරී රුචිර මදුෂාන්. රුචිර ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. අපි ගෞරවයෙන් පිළිගන්නවා ජාතික මෙහෙවර මැදිරියට. අද දවසේදී මධ්‍යස්ථාන සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙන් තමා ඔහු පැමිණෙන්නේ. නමුත් අපි ප්‍රමුඛතාව ලබා දෙනවා සිගරට් පිළිබඳව නැත්නම් දුම් වැටි පිළිබඳව. අපි රුචිර අපි මෙතනින් පටන් ගමු. මධ්‍යස්ථාන සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියන්නේ මොකක්ද? මොනවද සපයන සේවාවන්? ඔව් ඇත්තම මුලින්ම කියන්න කැමති ඇඩික් ආයතනය. එහෙම නැත්නම් මධ්‍යස්ථාන හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ වෙන්නේ 1989 කාලවකවානුව තුන. ඒ කියන්නේ මෑත දශක 3කට අධික කාලයකට එහා ලංකාවේ විශාල ගැටලුවක් වෙලා තියෙන දුම් වැටි නැත්නම් මධ්‍යසාර භාවිතය අවම කරන්න ඒ භාවිතය අවම කරන්න ප්‍රජාව බල ගන්නවන්න සහ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඒ අවශ්‍ය කරුණු විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ ලබා දෙන ස්ථානයක් විදිහට තමයි ඇඩික් ආයතනය ආරම්භ වෙන්නේ. ඉතින් මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන, එතකොට තරුණ සංවිධාන විශාල සංඛ්‍යාවකට තාක්ෂණික සහාය ලබා දෙන ආයතනයක් විදිහට තමයි දැනට ඇඩික් එක පවතින්නේ. පැහැදිලි. ඒ තමයි ක්‍රියාවලිය. දැන් මාර්තු 28 වෙනිදා අද දවස 29 30 මේ ආදි වශයෙන් දැන් 31 අප්‍රේල් 1 වෙනිදාත් එනවා. අප්‍රේල් 1 වෙනිදා කියන දවස අපි ගත්තාම විවිධාකාරයේ පුරවකතන විවිධාකාරයේ නිර්වචන ඒ සඳහා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් ගත්තාමත් අපි සුබ උපන්දිනයක් කියලා බොහොමයක් පිරිසට කියනවා. අපි සමාජයේ පවතිනවා මෝඩයින්ගේ දින කියන කාරණේ අපේ භාෂාවෙන් තේරෙන විදිහට කියනවා නම් එහෙමයි. මම හිතන්නේ ඔබට පණිවිඩයක් දෙන්න තිබෙනවා මේ අප්‍රේල් 1 වෙනිදා සහ මේ දුම් වැටි පිළිබඳව සම්බන්ධ කරගැනීමෙන්. මොකක්ද මේ පණිවිඩය? ඔව් ඔබ ලබාගත් ආරම්භය අතරම හොඳයි. මේ මෝඩයාගේ දවස අප්‍රේල් 1 වෙනිදා කියන එක. ඒ කියන්නේ දැන් සමාජ විවහාරයේ තියෙනවා කවුරුන් හෝ රැවටීමකට ලක් වෙනවා නම් කවුරුන් හෝ බොරුවකට මිත්‍යාවකට හසු වෙනවා නම් අපි ඔහුට සුබ උපන්දිනයක් කියලා සුබ පතනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ දුම්කොළ සමාගම නැත්නම් දුම්කොළ සමාගම විවිධ උපක්‍රම යොදලා ලංකාවේ පුද්ගලයන් රැවටීමකට ලක් කරලා තියෙනවා දුම් වැටි භාවිතය වෙනුවෙන්. ඉතින් ඒ අය භාවිතේ නිදහස් කරව ගන්න මුලින්ම කියනෝනේ මේක කාටවත් කිසිම කෙනෙකුට උපහාසයකට අපහාසයකට නොවේ. දුම් වැටි භාවිතය අවම කරන අරමුණෙන් තමයි අපි මේ පණිවිඩය ගෙනියන්නේ. තවමත් සිගරට් බොන කිහිප දෙනාට සුබ උපන්දිනයක් කියලා. මොකද මේකට හේතුව තමයි දැනට ලංකාවේ දවසකට සිගරට් භාවිතා කරන මුදල් ප්‍රමාණය වියදම් කරන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 52ක්. ඉතින් දවසකට මෙච්චර විශාල මුදලක් වැය කරලා භාවිතා කරන පුද්ගලයන්ට මොනවද ලැබිලා තියෙන්නේ? ලැබිලා තියෙන්නේ ඔවුන්ගේ සතුට සීමාවින්. ඒ කියන්නේ දවසකට සාමාන්‍ය ජීවිතේ කර ඉන්න කිසිම දෙයක්වත් කරගන්න බැරි වෙන තරමටම හිර වෙලා කොටු වෙලා තමයි දුම් වැටි භාවිතා කරන පුද්ගලයන් ඉන්නේ. ඒකට මම උදාහරණයක් කිව්වොත් සමහරක් පුද්ගලයන්ට අවශ්‍ය වෙනවා තේ එකක් බිව්වට පස්සෙත් සිගරට් එකක්. නැත්තම් කෑවට පස්සෙත් සිගරට් එකක්. ට්‍රිප් එකක් ගියාට පස්සෙත් සිගරට් එකක් ඕන වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ සතුටු හිතෙන අවස්ථාවන්වත් කරගන්න බැරි තරමටම වුන් හිර වෙලා කොටු වෙලා ඉන්නවා. ඉතින් ඒකට මේ දුම්කොළ සමාගම විශාල උපක්‍රම යොදලා තියෙනවා මේ වෙනුවෙන් පුද්ගලයන් හසු කරගන්න. ඉතින් ඒ හසු කර ගැනීම වෙනුවෙන් ඒකට හසු වීම වෙච්ච පුද්ගලයන්ට තමයි අපි සුබපතන්නේ. මොකද කිසිදු වාසියක් නැති නිෂ්පාදනයක් තමන්ගේ ජීවිතයේ සතුටක් නිදහසක් සීමා කරගෙන භාවිතා කරන එකම ඇත්තටම මෝඩ වැඩක්.
ඉතින් ඒ අයට තමයි අපි අප්‍රේල් 1 වෙනිදාට සුබ පතන්නේ තවමත් සිගරට් බොන කිහිප දෙනාට සුබ උපන්දිනයක් කියලා. මේක අනුවන ක්‍රියාවක් මේක මෝඩයින්ගේ ක්‍රියාවක් ඒ මත පදනම් කරගෙන තමයි මේ අප්‍රේල් 1 වෙනිදාට සුබ උපන්දිනයක් කියලා ඔබ සඳහන් කරන්නේ දුම්බැටි භාවිත කරන කට්ටියට. දැන් දුම්බැටි යුරෝපීය රටවල් ගත්තාම බටහිර රටවල් ගත්තාම බොහොමයක් දෙනා භාවිත කරනවා. මේ දුම්බැටි කියන්නේ ඇත්තටම හොඳ නැති දෙයක් කියන කාරණය ඔබ සඳහන් කරන්නේ අධික භාවිතය තුලද නැත්නම් හේතුවක් තිබෙනවද මේ දුම්බැටි ලෝකයේ තිබෙන්න? දුම්බැටි කියලා දෙයක් නිෂ්පාදනය වුණේ යම් හේතුවක් හින්දා. එය සහ ශ්‍රී ලංකාවේ භාවිතය අතර සම්බන්ධය කුමක්ද? එය වර්ධවා වටහාගෙනද මේ තියෙන්නේ? ඔව් මේකේ ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම. බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ශාඛාවක් විදිහට තමයි ලංකා දුම්කොළ සමාගම ඇත්තටම ලංකාවේ ස්ථාපිත වෙන්නේ. එතකොට දැනට අපි හිතන්න ඕනේ කාරණාව තමයි දැන් මේ සිගරට් භාවිතය නිසා ලංකාවට වාසියක් වෙනවද? නැත්නම් පුද්ගලයාට වාසියක් වෙනවද? කාටද මේ වාසිය තියෙන්නේ? ඒතර සිගරට් භාවිතා කරන පුද්ගලයෙක්ටවත් කිසිදු වාසියක් නැහැ කියන එක අපිට පැහැදිලි. එතකොට මේ සිගරට් භාවිතය නිසා ලංකාවට වාසියකුත් නැති තරම්. ඒතර ලංකාවට හම්බෙන බදු ආදායම ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට කිසිදු වාසියක් නැති ලෝකයේ එකම නිෂ්පාදනය භාවිතා කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මිය යන. එතකොට දවසකට මේ අපි මේ කතා කරන කාලය ඇතුළත දවසකට මිය යන ප්‍රමාණය 50ක් 60ක් ප්‍රමාණයක්. එතකොට දවසකට 50ක් 60ක් මිය. ඒ ගෝලීය වශයෙන්ද? දවසකට ලංකාවේ. එතකොට ගෝලීය වශයෙන් ගත්තාම ඊට වැඩි ප්‍රමාණයක්. අනිවාර්යයෙන්. දැන් ලංකාවේ ඉන්න ජනගහනයත් එක්ක බැලුවාම දවසකට මැරෙන ප්‍රමාණය ගත්තොත් අවුරුද්දකට 15000කට 20000කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා. ඉතින් මේ මැරෙන්නේ කාගේ හරි තාත්තා කෙනෙක්. කාගේ හරි බිරිඳගේ සමපුරුෂයෙක්. එතකොට කවුරුන් හෝ මවකගේ පුතෙක්. එතකොට ලංකාවේ ජීවිත මෙච්චර විනාශ වෙන ලංකාවේ කිසිම වාසියක් නැති පාඩුවක් ඇති කරන නිෂ්පාදනයක් භාවිතා කරන එක අතර තියෙන සම්බන්ධතාවය මේ අප්‍රේල් 1 වෙනිදාටම කියන්න පුළුවන් ඇත්තටම. මොකද මේක ගත්තාම කිසිදු වාසියක් නැති නිෂ්පාදනයක්. ඉතින් ඒක ගෝලීය වශයෙන් ගත්තාමත් ඒක ලොකු ගැටලුවක්. රටක් විදිහට ලංකාවේ ඉතා විශාල ගැටලුවක් විදිහට අපි දකිනවා මේ සිගරට් භාවිතය කියන එක. පැහැදිලි. දැන් රුචිර අපි දැකලා තිබෙනවා මේ ගැටලුව තිබෙනවා අපි හඳුනාගෙන තිබෙනවා සෞඛ්‍ය අංශයේ වෙත රජයෙන් විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න සිද්ධ වෙනවා මේ ගැටලුව හින්දා. ඔබ හඳුනාගෙන තියෙන ආකාරයට ඇඩික් ආයතනය හඳුනාගෙන තිබෙන ආකාරයට මොනවද තියෙන අභියෝග? දැන් මේක විසඳන්නට ඕනේ. අඩු කරන්නට අවශ්‍යයි. එහෙම අඩු වෙලක් නැහැ. හැබැයි දශක ගණනාවක් තිස්සේ. එහෙනම් ඒකට අභියෝග තියෙන්න ඕනේ. මොනවද හඳුනාගෙන තියෙන අභියෝග? ඔව් ඇත්තටම මේ සිගරට් භාවිතය අවම වීමට විශාල අභියෝග තියෙනවා. එක අභියෝගයක් තමයි මේ නිෂ්පාදන සමාගම් හදලා තියෙන මිත්‍යාවන්. මොකද මේ සිගරට් භාවිතය කරන පුද්ගලයන්ට යම් හේතු තියෙනවා. ඒ හේතු හදන එකම තමයි සමාගම් වල කරන උපක්‍රමය. ඉතින් ඒව විශාල අභියෝගයක් තියෙනවා. මොකද සාමාන්‍ය පුද්ගලයන්ගේ අදහසක් ඒ කියන්නේ දිගින් දිගටම කරගෙන ආපු ක්‍රියාවක් යම් හේකින් එකපාරම නතර කරන්න හරි අමාරුයි. එතකොට ඒ කරන දේවල් ටික නතර කරන්න නම් නතර කරනවා වගේම අනිත් පැත්තෙන් අභියෝග එන්නටත් පුළුවන්. මේකෙදි අපි දකිනවා දැන් සාමාන්‍ය මිනිස්සෙගේ සිතිවිල්ල වෙනස් කරන්න ලොකු අභියෝගයක් තියෙනවා. මොකද බලපෑම් වෙන ප්‍රමාණය වැඩි. එකක් තමයි දැන් කෙනෙකුට සිගරට් භාවිතා කරන එක නතර කරගන්න ඕනේ. එයාට ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් සමාජයේ සිගරට් භාවිතා කරන නතර කරන කෙනාට කොපමණ මොටිවේෂන් එකක් දිරිගැන්වීමක් තියනවද කියන එක ලොකු අභියෝගයක්. මොකද තවත් අය කියනවා ඕක භාවිතය නතර කරාට කිසි වාසියක් නැහැ. ඕක දිගටම භාවිතා කරගෙන ඉන්න. අන්න ඒ වගේ ලොකු අභියෝග තියෙනවා සමාජ මතේ. හැබැයි කියන්න ඕන කාරණාව තමයි දැනට භාවිතා කරන ප්‍රමාණය ලංකාවේ ගොඩක් අඩුයි. මොකද අපිට පේන්නේ භාවිතා නොකරන පුද්ගලයන් විශාල වශයෙන්. දැනට තරුණ ප්‍රජාව සහ මේ ඒක තේරුම් අරගෙනම තමයි ඇත්තටම භාවිතය නතර කරලා තියෙන්නේ. භාවිතයෙන් නිදහස් වෙලා තියෙන්නේ. පැහැදිලි. දැන් දුම්බැටි අපි මෙහෙම පණිවිඩයක් ලබා දීමට උත්සාහ කරන්නේ අපි දුම්බැටි තුරන් කළ යුතුයි, දුම්බැටි භාවිතය අවම කළ යුතුයි. මේ දේවල් අපි ඔබ වෙත ගෙන එන්නේ සෞඛ්‍ය සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සඳහාම තමයි. මේ දුම්බැටි භාවිත කරන පුද්ගලයින්ගේ අනුවන බව මැනීමට පෙර අපි දැක තිබෙනවා බොහෝ තරාතිරම අනුව. ඒ කියන්නේ සමාජයේ විවිධ ස්තරවල මේ දුම්බැටි භාවිත කරනවා. සෞඛ්‍යයට අදාළ වෙන්නේ නැහැ ඔබ කුමන පුද්ගලයෙක්ද කියන කාරණය. වෘත්තිය අතින් ගත්තත් සමාජ අනිත් අතින් ගත්තත් මූල්‍යමය වශයෙන් ගත්තත්
ඉහළ තරාතිරම්වල ඉන්න පුද්ගලයන් පවා දුම්බැටි භාවිත කරනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට තරාතිරම අවශ්‍ය වෙන්නේ නැහැ. සියලු දෙනා ලෙඩ වෙනවා. දැන් ඔබට මොනවද ලබා දෙන්න තිබෙන යෝජනා රජයේ පාර්ශවයට බලධාරීන්ට අඩික් ආයතනයේ විදිහට මෙන්න මේ දේවල් තිබෙනවා නම් හොඳයි. මේ දුම්බැටි ලංකාව තුල අවම කිරීම සඳහා මොනවද යෝජනා ඔබ ඉදිරිපත් කරනවා? ඔව් ඇත්තටම අඩික් ආයතනයේ විදිහට විවිධ කාලවකවානු තුල විවිධ යෝජනා කරලා තියෙනවා. ඒකේ අපි යෝජනා කිහිපයකටම එනවා. එකක් තමයි මේ දුම්බැටි සඳහා නිවැරදි බදු ක්‍රමයක්. නිවැරදි බදු ක්‍රමයක් නිර්මාණය කරන එක. බදු ප්‍රතිපත්තියක් හදන එක. එතකොට දැනට හම්බෙන බදු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් සෞඛ්‍යයටයි ආර්ථිකයටයි වියදම් කරන්න වෙනවා මේ දුම්බැටි භාවිත නිසා. ඒ නිසා අපි යෝජනා කරනවා නිවැරදි බදු ක්‍රමවේදයක් සකස් කරන්න මේ දුම්බැටි භාවිතය වෙනුවෙන්. කියන්නේ දුම්බැටි භාවිතය අවම කරන්න එක වෙනුවෙන්. ඊළඟට තමයි දැනටමත් ලංකාවේ නිර්මාණය කළ තියෙන නීති රාමු. එකක් උදාහරණයක් ගත්තොත් දුම්කල හා මද්සාර විලෝව ජාතික අධිකාරිය සම්බන්ධයෙන් අපි නීති රාමුවක් හදලා තියෙනවා. ඒ නීති රාමු ටික බලගැන්වීම කරන්න. අනිත් එක තමයි දැන් අධ්‍යාපන ආයතනයක සිට අවම වශයෙන් තියෙන දුර බැලුවාම සිගරට් අලෙවි කරන වෙළඳසැල් තියෙනවා. එතකොට අපි මොනයම් ක්‍රියාවක් යෙදුවත් වැඩක් නැහැ. අර පාසල් දරුවන්ට සිගරට් එකක් ගන්න තියෙන දුර ප්‍රමාණය හරි කෙටි. ඒ නිසා මේ ක්‍රමවේදය තුල පාසල් අවට අධ්‍යාපන ආයතන අවට දුම්වැටි අලෙවි කරන වෙළඳසැල් අවම කිරීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විශේෂ කාරණාවක් තියෙනවා. දැන් අලෙවි කරනවා එක් සිගරට් තනි සිගරට්ටු. මේ අපි යෝජනා කරනවා තනි සිගරට්ටුව නැතුව සිගරට් කිහිපයක පැකට්ටුවක් විදිහට අලෙවි කරන්න. තනි සිගරට්ටුව ගන්න එක සාමාන්‍ය පුද්ගලයෙක්ට උනත් ගත හැකි එකක්. ඉතින් අපි යෝජනා කරනවා මේ තනි සිගරට්ටුව අලෙවි කරන එක අවම කරන එක. ඊළඟට තමයි මේ රටේ ගත්තාම පොදු ස්ථාන දුම්වැටි භාවිතයෙන් නිදහස් කලාප බවට පත් කරන එකට. ඒකට ගත හැකි ක්‍රියාමාර්ග අපි ආයතනයක් විදිහට අඩික් ආයතනෙත් අවශ්‍ය සහයෝගය අපි දෙන්න සූදානම් ඕනෑම වෙලාවක. ඉතින් පොදු ස්ථාන දුම්වැටි භාවිතයෙන් නිදහස් කලාප විදිහට පත් කරන්න අපි යෝජනා කරනවා. අනිත් එක තමයි සියලු දැන් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මම හිතන්නේ අපිට මතක විදිහට 2015 වර්ෂයෙන් පසුව පොදු ස්ථානවල දුම්වැටි භාවිතය කිරීම තහනම් කරා. ඔව් රටේ විවිධ ස්ථාන ඇත්තට මේක ක්‍රියාත්මක වුණා. මේ ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. මේක පසු විපරම් ක්‍රියාවලියක්. මේක වෙනවද නැද්ද මේක කොහොමද වෙන්නේ කියන එක බැලීමට අත්‍යවශ්‍ය කාරණාවක්. ඊළඟ එක තමයි මද්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කරන පාසල් සිසුන් දැනුවත් කරන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා. අධ්‍යාපනික වශයෙන් හෝ ජාතික වැඩපිළිවෙලක් සියලු ආයතන ඒකාබද්ධව මේ ජාතික වැඩපිළිවෙලට අඩික් ආයතන විදිහට අපි ඕනෑම වෙලාවක සහයෝගය දෙන්න සූදානම්ව සිටිනවා. හොඳයි රුචිර මහතා අපි තවදුරටත් කතා කර යුතුයි. දුම්බැටියේ තරම දුම්බැටියේ බලපෑම් ගැන තමයි අද ජාතික මෙහෙවරෙන් අපි කතා කරන්නේ. කෙටි විරාමයකට ගිහින් නැවතත් හමු වෙමු. ජාතික මෙහෙවර මෙදා අවුරුද්දට රට වට පිට හැම